ජස්බීතයි ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ. අපි මෙතෙක්කල් මෙනෙහි කරමින් සිටියේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව සම්බන්ධවයි. ඒ යාඥාවේ අවසාන වැකිය තමයි අද දවසේ අපි මෙනෙහි කරන්නේ. ඒක තමයි අපි අවසානයේදී කියනවා ආමෙන් කියලා. ආමෙන් කියලා කියද්දි දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගැනීම තමයි එතනින් අරුතක් වෙන්නේ. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාවන්ට ඇවිල්ලා මංගලම් කියද්දි ඇයට ඇගේ මනසට අවබෝධ කරගන්නට නොහැකි වුණා. අවසානයේදී එතුමිය කියනවා මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි, ඔබ කී ලෙස මට සිදු වේවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත මුළුමනින්ම ඇය නතු කරගත්තු අවස්ථාවක්, අයිති කරගත්තු අවස්ථාවක්. ඉතින් අපිත් මේ චතාරික කාලය තුල අනිත් දවස්වලට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියන එක පොයලා බලන්නට, අපේ බුද්ධියට ගෝචර උනේ නැති වුණාට දේව කැමැත්ත අපේ කරගන්නට, අපේ ජීවිත දෙවියන් වහන්සේට නතු කරන්නට තමයි උත්සාහ කරන්නට ඕන. මේ සඳහා අප තුළ තියෙන බාධාවන් වලින් අපව නිදහස් කරන්නට කියලා විශේෂයෙන් මෙම කාල පරාසය තුළදී අපි යාඥා කරමු. ඔබ සියලු දෙනාටම දේශ පිහිටි.